fried chicken ගෙදර තියෙන බඩු වලින් කොරියන් ස්ටයිල් එකට හදන්නේ කොහොමද කියලා අද මම කියලා දෙන්නයි යන්නේ. fried chicken. අම්මට කියලා කුකුලාව කපා ගත්තට පස්සේ වංගෙඩියක් කරන් තඩි ඉඟුරු කෑල්ලකුයි ලෙලි ගහපු සුදුරු උණු 10කුයි දාලා කොටන්න. කොටපු තලපේ ගම්බිරිසුයි මිරිසුයි ලුණුයි සෝයා සෝසුයි කෑලි මිරිසුයි දාලා හොඳට අත ගන්න. ඒක මුලින් යනකොට පස්සේ ඒකට පාම්පිරි කෝප් එක අමාරක් දාලා වතුර තේ ඇඳි 16ක් හරියට මැනලා දාලා අනන්න. ඊට පස්සේ ඔයාලා පැයක් කූල් වෙන්න දාන්න LG ලීටර් 471 ලිනියර් කම්ප්‍රෙසර් එකක් තියෙන ඩබල් ඩෝස් මාටින් වල ෆ්‍රිජ් එක. ඩ්‍රයි කෝට් එක අදාගෙන පාම්පිරි කෝප්ප දෙකකට ගම්බිරිස් කුඩුයි ලුණුයි මිරිස් කුඩුයි දාලා අත ගන්න. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දාපු කුකුලගේ ශාරීරික උපකරණ ටික LG ලීටර් 471 ලිනියර් කම්ප්‍රෙසර් එකක් තියෙන ඩබල් ඩෝස් මාටින් වල ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන පිටියේ හොඳට තවර ගත්තට පස්සේ වදින්න ලෑස්ති. මේක ගැඹුරු තෙලේ වදින්න ඕන හින්දා අනිවාර්යෙන් තෙල් බෝතලයක තෙල්වත් තියෙන්න ඕන. ඒ වුණාට මේ තෙල් ටිකෙන් චිකන් තියා බිත්තරයක්වත් බෙද ගන්න බෑ. අද මම චිකන් හදන්න ගන්නේ ගෝල්ඩ් විනේගි සන්ෆ්ලවර් කුකින් ඔයිල් එක. මම මේක ගැන ආසම දේ තමයි මේකේ කිසිම මුඩු ගඳක් එන්නේ නැති. ඒ විතරක් නෙමෙයි සූර්යකාන්ත මල් වලින් හදන ඉඳ සත්තුන්ගෙන් එන ට්‍රාන්ස් ෆැටුත් නැහැ කොලෙස්ටරෝලුත් නැහැ. කුලප්පුවක් නැත්තම් වෙලාව තියෙනවා නම් පුළුවන් නම් මේ චිකන් එක ඩබල් ෆ්‍රයි කරන්න. එක පාරක් බෙදලා ආයෙ පාරක් බෙද්දම චිකන් එක කරස් ගන්න. සෝස් එක දාගන්න පෑන් එකට තෙල් පොඩ්ඩක් දාලා සුදුලුණු මේසෙන්දක් වගේ දාලා පොඩ්ඩක් කරවෙන්න තියලා ගෝධුදම් මේසෙන්ද දෙකක් දාන්න. හරි ගෝධුදම් නැත්තම් මිරිස් කුඩු දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔය මිරිස් පල් වෙච්ච රහ එන්නේ නැති එක විතරයි ඔගේ තියෙන වෙනස. ලුණුයි සීනි සෝයා සෝස් එක දාලා පොඩ්ඩක් කලවම් කරලා තක්කාලි සෝස් පොඩ්ඩකේ වතුර පොඩ්ඩකේ දාලා නැටෙවුවම වැඩේ හරි. දැන් තියෙන ලොකම ප්‍රශ්නේ මේක රහයිද? මේකෙන් ඇත්තටම කොරියන් ෆ්‍රයිඩ් චිකන් රහ එනවා. අම්මේ මේ මොනවද මේ? කරමිල සම්බෝල. ආ